guys, only that's ආදරෙන් පිළිගන්න අපේ channel එකෙන් අලුත් වීඩියෝ එකකට අලුතින් play කරන්න හදන්නේ the Rose බලව්ව කියන ලංකාවේ හදපු game එක. අල්පින් අපි මේක මම මේක first time තමයි දැන් download කරලා ගන්න හදන්නේ. මේක තියෙන කිසිම දෙයක් දන්නේ නැහැ මම මොනවද කරන්න තියෙන්නේ කියලා. මම ගොඩක් අලින් නිදානයක් දොකන් මේක ගන්න තියෙන්නේ. අපි ස්ටෝරිය පැත්තට යමු. පත්තු කියනවා මේ අලින් ආච්චිද කොහෙද අර බණ්ඩාර මැරිකේ පසුබිම කාලයක් ඒක නම් වැඩක් නැති ලොකු කුටියක් තියෙන්නේ. මෙහෙම කෙනෙකුත් ඉන්නවද? දැක්කමත් බෑ හිතන කළු බණ්ඩා. මම කවුද? මම මේක. මම ඉන්නේ අద్භූත ස්ථාන සහ සිදුවීම් දුසුණු සභායන තරු ගවේෂකයෙක්. බැක් කියලා දැන් ඉඳන් යන්නේ. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අద్භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නෑ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්නේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. මොකක්ද පොතක් ගන්න කියනවා අපිට. මොකක්ද ගන්න පොතක්? අර මේක වෙන ගන්න ඉතින් දින පොතක්. මම ආවේ වලව්වේ අභිරහස හොයාගන්න. ඒත් මාම මෙතන ගමනකින් මැරලා හිර කළා. වලව්වේ ලොකු දානයක් තියෙනවලු. ඒක ගන්න පූජාවක් කරන්න ඕනෙලු. ශාපලක් කාසිදලක් තමයි තියන් තියන්නේ. මොකද්ද? නාග පිළිමයකට. මේ තියන්නේ ඒක තමයි. නිදානේ තියෙන්නේ ගුහාවේ ශාපයකට ලක් වෙලා ඉන්න ආත්මයක් නිදහස් කළාම පිට වෙන තොරතුරු හොයාගන්න පුළුවන්. වලව්වේ තියෙන නිදාන ගැන විස්තර නිදන් වදුල. මේක නිදන් වදුල. හරි අපි යමු මේක. බැක් වෙලා යන්න මේ පළයක් තිබුණේ ඔය බලන්න. හරිසින් අපි අයින්ුණා. මෙන්න මෙයා තමයි වැල්ල දාලා තිබිලා තියෙන්නේ. මේ දිට වැටුණු තැන. ඉතින් මෙයා මේකකින් මැරෙලා නැහනේ. මේ වැරල් තියෙන්නේ. අඩෝ මේක පන්න ගන්න පුළුවන් නේ. මොලයක් නැති එකෙන් පෙර. කොහොමද මේක අරින්නේ? එලෝ අරින්න බැරිද? මේ උඩ මේ ඉනිමකින් වෙන්න යන තියෙන වැත් සමහරක් විතර. බලමු යන්නේ මොකද? ඒත් යන්න බෑනේ. දොරක්වත් තියනවද? කක්කඩේ අතුරක් ඇති මේක. මෙතන කබඩ්ඩයක් තියෙනවා ටික බලන්න බැරනනේ. මෙන්න ගායිස් මෙතන අතුරක් තියෙනවා. ඒකෙන් මේක අරින්න ඉන්න පුළුවන් වුණොත් හොඳයි ඉතින්. ගායිස් අපිට ඉන්න පුළුවන් වුණා. නිදාන් වදුල එකක් තිබ්බනේ කොහෙද දන්නේ? නිදාන් වදුල. මෙන්න මෙතන කාසියක් තියෙනවා. ගන්න බැරිද? මේක ශාපලක්. මේ මොකද මේ ශාපලක් කාසි වගේ යන්නේ ඕන කිව්වේ නේ. ඒක නම. මේකක්ම ගන්න බැරිද කොහෙද? මෙන්න මෙතන ගායිස් නිදාන් වදුල තියෙනවා. දෙවනි මහලේ නාග මුරණක පරීක්ෂා කළා බලාපන්. කාසි 12ක් රනින් අරගෙන පාමුලින් එහි තබාපන්. කල් දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකක් සොයාපන්. එයින් මැත්තේ නිදානක් ඇත යකුට බිල්ලක් උදාපන්.
ගයිස් අපිට බිල්ලකුත් තියන්න වෙනවා. කත් මේ අඩු ක්‍රෝබා එකක් හම්බුණා මට. කොහෙද මේ කාසි හොයාගන්න? මේකට කාසි ගොඩක් තියෙනවනේ. සමහරවිට මේ කාසි ගන්න පුළුවන් ඇති. බෑනේ. කාද මේ ශාපලක් කාසි කියන්නේ? එන්න මෙතන මොකක්ද අයිටම් එකක් තියෙනවා. ඔයන් මෙතනත් කාසියක් තියෙනවා. ඒකේ 아무තු සලකුණක් තියෙනවා නේද ගායි? මෙන්න මේව තමයි ගන්න පුළුවන් කියන්නේ එහෙනම්. ශාපලක් කාසි. මේ 아무තු සලකුණක් තියෙනවා ගන්න පුළුවන් ගායිස්. නිකන් ඒව බෑ. මේකෙත් මොනවද තියෙන්නේ? මොනවද නැද්ද? මොනවද නැහැ? එන්න මෙතන විදියක් කෑල්ලක් තියෙනවා. අපේ පිටිය සම්පූර්ණයි ගායිස්. අඩේ වෙන නිසා තවත් කාසියක් තියෙනවා. රත්යක් තියෙනවා. මෙතන රත්යක් තියෙනවා ගායිස්. අඩේ අපිට ගන්න බෑනේ. බෑග් ෆුල් වෙලා. තනින් අපිට කත් මේ යතුරු වැඩක් නැති වෙන්නේ සමහරක් විතර. වැඩක් නැහැ අපිට. මේ ටික ගලවගෙන ඉන්නේ. අඩේ යන ගලවන ගලවල වැටෙන සතිය හොඳට ඇහෙනෝනේ. මේ තුනම ගලවන්න යන දෙකක් ගලවම ඇති වෙන්නේ සමහරක් විතර. ගලවන්න ඕනේ නැන්නේ. අපිට යන්න පුළුවන්. මේකත් අයින්න පුළුවන්ද? බෑනේ. එතන නෑ කාසියක්. අතර පහත් වෙන්නේ උත්තිය තව කක්කයි දුවන අයිටම් එක. තව එකක් තියෙනවා තව දෙකක්. මේකත් දාමු. ඒ පැත්තේ ඉන්න පස්සේ ගන්න පුළුවන්. යා කොහමද විසික් වෙන්නේ නැහැ. ආයෙත් ආ. මිටිය මොකටද දන්නේ ඕනේ දැම කනන්න නෑ මිටිය. දැන් මොකද මේ දුවන අයිටම් එකක් තියෙන පැත්තකින් ඒක දාලා. ආඩේක වේගින් යනෝනේ දැන් අපිට ඒකත් ඕන ඉතින්. ඒ මොකද මේ හැපෙන්නේ? alright නෝද? hello. alright නෝද? මෙතන බිත්තියක් තියෙනවා. මෙතන බිත්තියක් තියෙනවා. මේ ඒක පිටිය මොකද දන්නේ නැති. අන්න ආච්චි පල්ලෙහාට ආච්චි. නෑ. මෙතන මොකද මෙලි? ගන්න බැස්ස. අරක් වගේ ඇති අඩෝ. කාසි තව දෙයක් තියෙනවා. දැන් මේ විත්තිය කඩන්න පුළුවන් නන්නේ. අඩේ විත්තිය කඩන්න පුළුවන් නේ. පිළියත් තමයි ඉතින් ඔය විත්තිය කඩන්න පුළුවන්. අරු ආසල්ලක ඒකෝ මේක අම්මට හුඩු ආච්චිට කලා කෙලරාරී ඉතන්නේ මට ආච්චි ආතක සෙල්ලා ගන්නවද අපි රනින් එක දාලා අක්ගාල උඩහට යක් මෙහෙන් යන්න උඩහට මෙහෙන් මේ කාමරේ යන්නේ මෙහෙන් යන්න කොහෙද කාමරේ යන්නේ කවුදර උඩහා ඉන්නෝ කිව්නේ කෙනෙක් කළු බණ්ඩාරමැණිගේ කළු බණ්ඩ කො මේ කළු බණ්ඩ හෙලෝ කළු බණ්ඩ ඉන්නෝද කළු බණ්ඩ කවුරුත් නෑ අපිට නාගමැණිකකුත් ගන්න තියෙනවනේ කවුරුත් නැද්ද අන්න බණ්ඩාරේනෝ කළු බණ්ඩා අර බණ්ඩාරමැණික එනවා මේ කළු බණ්ඩා දැන් නිල් පාට එළියක් තියෙනවා මොකක්ද දන්නේ නැහැ කේස් එක ඒක උතියන්න බෑ මෙතන කොයින් එකක උඩ ඔබන්න එතකොට තමයි තියෙන්නේ
guys ඉතින් මම ඒක first time තමයි ඉස්සෙල්ලා ගන්න ඒක මම දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. හලෝ ආච්චි. අඩෝ ආච්චි මට යවුනියන්කෝ. මෙතන මොකද? එතන මොකක්ද අපාට අමුතු යාලා තියෙන ලොලිපොප් එකක් වගේ. ඒකේ කාසියක් තිබ්බ නේද? අල්ලහැත් කාසියක් තිබ්බා. ඒකත් ගන්න ඕනේ. එයා අරින්න පුළුවන්ද? අඩේ ආච්චි ආවා. අපි ෂේප් එකේ මෙහෙන් පැනගමු. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. අඩේ එතන හැංගෙන්න පුළුවන් නේ. කොහොම එක පාරක් මම ඔය යන්න ගිහලා යන්න බෑ. හැංගෙන්න හොඳ තැනක් වගේ. මෙතන මේසයක් පෙන්නනවා. අඩේ ඒකේ පුණා අපිට එලිටන්න මෙතන පුළුවන්. හැංගෙන්න හොඳ තැනක් වගේ. නෑ. ඒකේ එකක් තියෙනවා. තව එකක් තිබ්බා guys. මම දැක්කා. ඕනේ ආච්චි. ආච්චි කොමේ? ආච්චි යන්න. ආච්චිට වටේ යාලා ගමු. ආච්චි මම මෙහෙ. බණ්ඩාර මැණිකේ මම මෙහෙ. ඔබ මේ දුවන්නේ නෑ. අනේ අපි චුට්ටක් ශ්‍රී ලංකාවලම ආච්චි. අනේ ආච්චි ඔයාට පුළුවන් ද මාත් එක්ක හරි. මේක කුල් ගෙඩියක් අතින් යන ගහන්න තිබ්බද? හරි අපිට අවකාශ දෙකයි ඕනේ. අර ආච්චි සිය දෙන්න වෙනවා. අපි මේවයිත් බලමු මොනවද තියෙන්නේ කියලා. අඩේ මෙන්න අර කිව්ව මැනික තියෙනවද කොහෙද? මේකද කොහෙද මැනික? DVD එකක් වගේ තියෙනවා මොකක්ද කරන්නේ නෑ. අඩේ මේවත් අරින්න පුළුවන්ද? උතරත් කාසියක් තියෙනවා. අපේ කාසි ටික නම් සම්පූර්ණයි නේ. මේවා තාම නම තියෙන්නේ යම්. ආච්චි දැකලාද? සිය බලලා හරින්නේ නැද්ද? ඔඩෙක් ආච්චි දැකලා කොහේ ආච්චි වංග අයියෝ යා දැන් මෙතනට යන විතර ගන්න. ඕබම් මිසිටිය. අරේ මේ කාසි ටික සම්පූර්ණයි. ගත්තා නෑ නේ. අන්න දෙයිය හරියට යනවා. එතෙන්ට එතකොට යනවා දාන්නදී. ඔය තෙන්ටද නේතර මොකද අයිටම් එකක් තියෙනවා. අඩේ දුරක් ආවනේ එළියට. ගායිස් එන්න එතෙන්ට තමයි කියන දාන්න තියෙන්නේ. ඔඩුවට හරි කොබම දොරුන්නේ. මෙතන මොකක්ද කියනවා ලීවර් හෝල්ඩර් එකක් ඉල්ලනවා.
අර ආයිස් අපිට යාර පල්ලෙහා තට්ටුවේ හම්බුනේ ඒකට කොහෙද? මෙතනනේ තිබ්බ එක. මෙන්න මේක වෙන්නේ නැති. මොකද්ද? ඔව් ලීවර් තමයි ඒක. කොබන් අනින්ක මේ. අච්චි අම්මේ අපි ආච්චි දුර වටේ යවලා මොකම සී අතන්ට ඇවිල්ලා යනවා. අදේ අපිට යන් සීයාටද යා කාමරේ දුක රින් ගන්නද අඩෝඩෝඩ මර ගෙවුනේ Tuan depa. Oh my depa. Tuan depa. Oh my. අඩේ අම්මට සීය කාමෝ ගියා මට හරිම අමාරුයි. Tuan depa. මේ තියෙන්නේ නිදානේ. මං අන්තිමට නිදාගන්න කොහමද එයා ගත්තා මැණික් අඩෝ වලින් පෙරලා. සීයත් තමයි හා? මොකද අයි සත්‍යේ? කදුනේ අඩේ මේ කවුද අඩෝ කියලා ඇයි ගියාංකෝ කද්දේ උනේ to be continue ඒ කියන්නේ තාම ඉවර නෑ මේ ළඟදීම බලාපොරොත්තුවක් යකුන් සමග නොනිවෙන් බලව්වට ළඟදීම බලාපොරොත්තු වෙනවා යම් හෝම් එකට හරි ඕක තමයි කියන්නේ අවසානේ හරි ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අද වැඩේ ඉවරයි